ටොප් ගන් චිත්‍රපටිය නිසා අපි කවුරුත් ආස කරපු යානයක් තමයි F14 ටොම්කැට් කියන්නේ. හැබැයි මේක නිකම්ම යකඩ ගොඩක් නෙමෙයි. මේක හරියට අහසේ පියාසර කරන විද්‍යාගාරයක් වගේ. භෞතික විද්‍යාවේ නීති රීති පාවිච්චි කරලා කොහොමද මෙච්චර වැඩ කැලි දාන යානයක් හැදුවේ? අපි බලමු. මේ යානයේ තියෙන විශේෂම දේ තමයි එහාට මෙහාට වෙන පියාපත්. බලන්න යානයේ ගොඩ බහිනකොට හෝ එමින් යනකොට පියාපත් කුරුල්ලෙක් වගේ ඉස්සරහට දිගාරනවා. ඒකින් යානයට හොඳ සමබරතාවයක් ලැබෙනවා. හැබැයි වේගයෙන් ඒ කියන්නේ ශබ්දයේ වේගයත් පහු කරගෙන යනකොට මේ පියාපත් ඊතලයක් වගේ පස්සට නැමෙනවා. එතකොට හුළඟින් එන බාධාව ඩ්‍රැග් ෆෝස් එක ගොඩක් අඩුයි. මේ නිසා ඕනෑම වේගයකදී හොඳට පියාසර කරන්න F14 එකට පුළුවන්. F14 එකේ තවත් රහසක් තියෙනවා. සාමාන්‍යයෙන් ගුවන් යානයක් උඩට උස්සන්නේ පියාපත් වලින්නේ. ඒත් මේ යානයේ මැද කොටසත් ඒ කියන්නේ එහි බඳ නිර්මාණය කරලා තියෙන්නේ පියාපතක් විදිහටමයි. ඒ නිසා පියාපත් සම්පූර්ණයෙන්ම පස්සට නවලා තිබුණත් යානයේ බඳ කොටසින් යානය අහසේ රඳවා ගන්න ලොකු සහායක් දෙනවා. මේකට තමයි ලිෆ්ටින් බොඩි තාක්ෂණය කියන්නේ. මේ යානයට හැංගිලා ඉන්න සතුරන්ව හොයාගන්නත් හරිම ලේසි. මේකේ තිබුණු රේඩාර් එකට පුළුවන් වුණා එකපාර ඉලක්ක 24ක් බලාගෙන ඉන් 6කට එකවර පහර දෙන්න. ඒ වගේම තමයි ප්‍රසිද්ධ ෆීනික්ස් මිසයිලය. මේ මිසයිලේ සතුරාට යන්නේ කෙලින්ම නෙමෙයි. මේක අභ්‍යවකාශයේ මායිමටම ඉහළට ගිහින් එතන ඉඳන් සතුරාගේ ඔළුව උඩට කඩාගෙන පාත් වෙනවා. ඉහළ අහසේ වාතය අඩු නිසා මිසයිලයට ලොකු දුරක් මහන්සියක් නැතුව යන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති F14 ටොම්කැට් කියන්නේ වේගය විතරක් නෙමෙයි විද්‍යාවත් උපරිමයෙන් පාවිච්චි කරපු අසමසම නිර්මාණයක්. මේ යානයේ ප්‍රධානම භෞතික විද්‍යාත්මක විසඳුම තමයි variable sweep wings කියන්නේ. ඇයි මෙහෙම හැදුවේ? සරලම කිව්වොත් ගුවන් යානයකට වේගය අනුව එකිනෙකට විරුද්ධ දේවල් දෙකක් අවශ්‍ය වෙනවා. එකක් තමයි ලිෆ්ට් නැත්නම් එසවුම් බලය. ගොඩ බහිනකොට අඩු වේගයෙන් එන නිසා යානය අහසේ රඳවා ගන්න ලොකු පියාපත් මතු පිටක් ඕන වෙනවා. ඒ නිසා යානයේ පියාපත් අංශක 20ක් ඉදිරියට දිගාරනවා. දෙවෙනි කාරණය තමයි ඩ්‍රැග් නැත්නම් වායු ප්‍රතිරෝධය අවම කිරීම. යානය සුපර්සොනික් වේගයෙන් යනකොට වාතය හරහා කපාගෙන යන්න පියාපත් කුඩා වෙන්න ඕනේ. ඒ වෙලාවට යානයේ පියාපත් අංශක 60ක් පස්සට නමා ගන්නවා. මේ ජ්‍යාමිතික වෙනස් වීම නිසා තමයි F14 එකට වේගයන් දෙකේදීම එක වගේ කාර්යක්ෂම වෙන්න පුළුවන් වුනේ. මේ වගේ තවත් දේවල් දැනගන්න කැමති නම් අපිව subscribe කරන්න. ඔබට ජය.